Aduh, දැන් ඉතින් මොකද කරන්නේ? මේ මේ ටික ඔන්නේ ට්‍රීවිල්ලක් මරන් යම් බං. මහල උතුරන්නේ නැහැ නේ බං. සෙවදී අද බරුවත් හෙට බං අනිවාර්යයෙන් එනවා සෙවදී ආවලට. අනිවාර්යයෙන් වෙනවා සෙවදී. මම මේ ගෙදරට දෙයක් කල්පනා කරනවා. ඔබ මෙතන සෙවන්තියක් ගැන කතා කරනවා. මට හොඳ පාඩම් මේවා. අඩෝ ලෑරුවා. අනේ මාර වැඩිනේ බං. මගේ පෙස්සක නේ බං. අම්මට මගේ ඔක්කොම බං. හේයි උඹට මතක නැහැ? උඹර වැරදි කවුද උඹ ගාවට ඇවිල්ලා පිනට යමක් කෙලිල්ලුවම උඹ දුන්නේ මේ මරණ ජීවිතේ ලබ්බඩට රබර් කියලා උඹගේ පෙස්සක දුන්නේ. අටේ බලයිරුවා. මගේ මුළු මාසෙ පඩිය මේක ඇත්තේ බං. අනිත් එක බං ඒක පට්නා කියන ඩොකියුමන්ට් දෙක තුනකුත් ඇති. අම්මට සිරි. උඹට පොරව මතකද? අපිට හොයාගන්න පුළුවන් නේ. ඇයි බං මට පොරව මතක නැත්තේ? උඹ හිතුවද මට සිහිය නැති වෙලා උපන්න කියලා අපහු? මට පොරව මතකයි. මේ ලයිරුවා. අනේ බං යමන් බැලට එනං. උඹට පොරව දැක්කම උතුර ගන්න පුළුවන් නේ. මේ යම. බැලට යන්න දෙයක් නෑ බං. බැලට ගිහලා වැඩක් නෑ. උඹට පොරවනේ හොයාගන්න ඕන. ඉඳපන්කෝ. ඕ අනිවාර්යෙන් හොයාගන්න පොරව මචං. නැත්තම් බං මේ අනේ මගේ පෙස්සකේ බං සඳුලිගේ ප්‍රථම ලියුමක් තිබ්බා බං. ඔයි තමුසෙර මං කලින් යමු කිව්වහම බෑ බැන්දම යමු. එක පාටම මොකෝද උසර උනේ? මෙහෙමනේ සන්තයා. හොඳට පස්සට දාන්න හොඳ නෑ. හරිද? අපි දැන් යනවා. අම්මලා බලලා මේකේ මේ ඒක නෙවෙයි මේ ළඟ වෙල්ලත්ත පැන්න ගාම සුපිරිදරක් තියෙන හරි. එතනට මොකද? සන්තයා මේ ළඟදී පටන් ගත්ත තැනක්ද? මන් දන්නේ නෑ එහෙම තැනක්. අර පාරෙන් එහා එකක් නම් මං කලින් ගිහලා තියෙනවා. එතන ළඟ එකක් තියෙනවා කියලා දන්නේ නෑනේ. මොකක්ද බලවා ඒ තෝ කියන්නේ? ඒ කියන්නේ තෝ මීට කලින් මෙහෙම ගිහිල්ලා තියනවද? ඇයි යන්නේ සංකුට්ටෝ? ඔයා හිතුවද මොනගෙන් ඉඳී කියලා? අපි මේ ගමේ හොඳ පොදු කෝලි කෙල්ලෝ හරි. මොකක්ද බලවා තෝ කිව්වේ වාහේ? ඒ කියන්නේ තෝ මීට කලින් රූම් වලට ගිහිල්ලා තියනවද මේකේ? ඔයාට පිස්සු සංකුට්ටෝ. එහෙම රූම් වලට යන්න බෑ. රූම් වල හාමුදුරුවෝ ඉන්නේ. අපි ඉතින් ඔය බෝමළුවේ බුදුකේ තව ඉතින් බෝගහයට තමයි ඉන්නේ. මොකද්ද බං ඒ උනේ? ඇයි බලතොට යන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද? ආගම ස්ථානවල ගියේ මන්නන් නව ඉන්නේ ඔබත් එක්ක. හරි. ඉතින් සන්ටයියේ පන්සල් යන්නේ කිය වරද්ද මොකද්ද? අපි දෙන්නත් මේ දැන් පන්සල් යන්නේ. ඉහෙල්ල බුදුන් වැඳලා බෝගහ ගාව ටිකක් වාඩිලා ඉඳලා අපි ඉදහසේ කතා කරමු. බලවා ඒ කියන්නේ අපේ පන්සල් යන්නේ? ඒ කියන්නේ ඒ ටික තමයි තුනාද? අයියා මං කෝල් කරපෙලා මට පොරොන්දු තුනේ අද හවස පන්සල් යනවා කියලා අපි. ඉතින් මේ පන්සල් තමයි යන්නේ. ඒ සන්ටයිට කොහේ යනවා කියලා? කොහෙද බල කොයි වෙලාවද ගෑණියේ? මං ඔබට කිව්ව පන්සල් යමු කියලා. ඔබ දන්නවනේ මං ඕවට කැමති නෑ කියලා තරම්. හරි නෑ ඉතින්. අර ලප්පට දුන්නනේ ෆෝන් එක. ඌ අනිවාර්යෙන්ම මේකටම හා කිව්වා. මේකෙත් තව පන්සල් යමුද කියලා. අර ලප්පත් ඉතින් හාන් කියන්නේ නැති. අයියෝ දැන් ඉතින් ඵලයන් දේවදත්තත් පන්සල්. මේ ලයිරුවා උඹට දැන් බැඳි නෑ නේද? කියපන්. මේ ඒකද මේ යකෝ දැන් මේ කොහෙද මේ යන්නේ? වැන්නේකුත් ෆ්‍රෙන්ඩ් එකට දාගෙන. දැන් ඔබට පොරව බලන්න ඕනේ නැත්තේ? ඒක කියපන් මට. අටුරේරුවා. උඹ මං ඊටවඩා මාර බණ්ඩ දෙන්න බං. උඹ කොච්චර පොත් මීටරෙන් ඉඳලා තින්නේ නේ? හරි ඉතින් ඒක කතාව දෙන්නේ. මේ ඒක නෙමෙයි. දැන් මේ වාහනේට දෙන්න බගා සල්ලි තියෙනවනේ නේ? හැයි බොල ගස් බල්ලෝ. තොට පිස්සුද? යකෝ මගේ පර්ස් එක නැති වෙලා ඒක හොයන්න නේද මේ යන්නේ? ඉතින් කොහොමද බල්ලෝ මං ගාව සල්ලි? උඹගෙන් දීපන්. මේ අර ඇත්තටම බලන්නද? අර මේ මං ළඟට යන්නේ සල්ලි. ඇයි බං ගස්සුලම මොන ඉලව කතාවක්ද බං ඔබ කියන්නේ? යකෝ මගේ පර්ස් එක නැති උනේ. උඹගේ පර්ස් එක තියෙනවනේ උඹ ළඟ. අන්න ඒකෙන් දීපන්. ඇයි බං කසුනෝ? උඹට මතක නැද්ද? උඹේ වෙලාවේ දුන්නේ මගේ පර්ස් එක බං. හරි. කොහෙද මගේ එක? උඹ හිතන්නේ නැති උඹ මගේ පර්ස් එක දීලා පිනක් කරන් තනියම දීලා කියන්නේ නේ. ඒකෝ දෙකෝ මට එක මම කරේ උඹගේ පර්ස් එක දුන්නා. දැන් අපි දෙන්නම සමනේ. දෙන්නම දැන් එකම දීලාගේ. අප්පා මට දැන් ලයිරෝ උඹ නම් බං ඉඳලා තියන්නේ වෙලාවෙ
බඩු වැඩිලා උනේ බෙදෙතර කොම තත්ත්වයකම ඉඳලා තියෙන්නේ. අනේ මන්ද බා. හරි. දැන් මට මේක කියපන්. උඹට ෂුවර් නේද උඹට පොරව මතකයි නේද? ඈ ෂුවර් කරන් පොරව මතකයි නේ? හා? හේ මං කසුනා. මම මේ ටිකක් බිව්වා කියලා උඹ මං ගැන ඔහොමද හිතන් ඉන්නේ? යකෝ මට පොරව මතකයි. හරි. මේ ඒක නෙමෙයි. දැන් උඹ මේ අපේ ප්‍රෙස් දීපිකාව දුරන්නේ කොහමද? උගේ ගෙදර තියෙන තරම කොහමද දන්නේ? ඈ? ප්‍රෙස් දීපිකාව ගෙදර තියෙන මං දන්නවද බං? උඹ හිතුවද මේ කොහම අංජනන් බලලා අංජනන් දෙවි කියලා? ඔබට පිස්සු? නේ බලයිරු. ලයිරු. මා පිස්සුවට බබලයිරු. මොකද්ද බබේ ඔබ කියන කතාවේ තේරුම? මට එක දෙයක් කියපන් බං. උඹ දැන් අපේ ප්‍රෙස් දුන්නලු අර ගත්තලු. උඹ දැන් පොර වදුරවලු. අනේ මං දැන් පොරලා ගෙදර දන්නේ නැතිලු. අනේ මොකද බබේ කියපන්කෝ. අනේ මං ලයිරු. මට කියපන්කෝ. අපිට මේ කොහෙද යන්නේ කියපන්. අල්ලිලා දුවපන් කියපන්කෝ. අපි දැන් මේ යන්නේ අප්පුහාමි මාමලා ගෙදර බං. මේ ළඟ තියෙන්නේ. පොඩ්ඩක් ඉඳපන් ඉවසලා. කවුද? අප්පුහාමි. අප්පුහාමි කියන තර කපන අප්පුහාමි. මොන ඊළඟකටද බං තර කපන අප්පුහාමි හම්බෙන්නේ නැහැ අපි. මොකක්ද බං කසුනා? ඒ බං දැන් ඔබ කිව්වේ පොරව බලන්න ඕන කියලා. අඩෝ ඉතින් අපේ ගෙදර පොරවකුත් නැත්තම් බලයි ගෙදර පොරවකුත් නැත්තම්. ඉතින් තර කපන අප්පුහාමිලා තියෙන බං පොරව. යමන් මං උඹට පෙන්නන්නම් පොරව. අපොයිද යන්නේ. යකෝ ලයිරු. මං උඹට කිව්වේ බං මේ ගස් කපන පොරව කියලා නෙමෙයි බං. මං කිව්වා අර ප්‍රෙස් දෙක ගෙනියපු පොර. අනේ හපොයි. ඉතින් කොහොමද ළමයිනේ? කාලෙකට පස්සේ නේද? මේ ඒක නෙමෙයි. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යමු නේද? ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් කියාගෙන යන්න. හරි. බොහොම ස්තුතියි.